පෙරදා වැසි නිසා සියලු කඳු මීදුමෙන් වැසී ඇත. ඉරසේවය බලන්නයි මේ උත්සාහය. ඉතින් සුන්දරම මාර්ගයකින් සිරිපා කරුණාවේ පළමු දින රාත්‍රිය ආණ්ඩියා මලතැන්න අම්බලමේ ගත කළේ කාලගුණයේ නෝක්කාඩුව නිසාම නෙවෙයි. ඒ අත්දැකීමත් ගන්න හිතුණු නිසා. දැන් වෙලාව උදේ 4:30යි. වැසි තත්ත්වය පහව ගිහින්. මම ඉන්නේ ආණ්ඩියා මලතැන්න අම්බලම ළඟ. උණුසුම් තේපානයකින් අනතුරුව සමන්දෙවි රැකවරණින් උඩමළුව බලා කරුණාව මේ විදිහට ආරම්භ කළා. කාලගුණ තත්ත්වය කෙසේ වෙතත් බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගිය දවසක්. හැටන් පාර හා රත්නපුර එරත්න පාරවල් දෙක එකතු කරන හරස් මාර්ගය ආණ්ඩියා මලතැන්න අම්බලමට ටිකක් උඩට වෙන්න තියෙනවා. බලන්න ඉතින් ගල් ගැහෙන සීතලේ මේ පාන්දරත් ලොකු කුඩා බාල මහලු සියල්ල කරුණා කරන අපූර්ව අවශ්‍ය පූජා භාණ්ඩ ලබා ගන්න මේ හරියෙත් කඩ කිහිපයක් තියෙනවා. මීදුම හා සීතල එන්න අධිකයි. ඇඟේ හිරිගඩු පිපෙන සුළම් පහරවල් දරා ගනිමින් මන් දැන් ඇහැල කනුව ළඟටම ඇවිත් ඉවරයි. මේ මාර්ගයේ ගමන් කරනකොට හමුවන අවසාන වෙළඳසැල තියෙන්නෙත් මෙතන. ඇහැල කනුවෙන් ඉහළට කරුණා කරනකොට පොඩි තදබදයක් ඇති වුණේ බෑවුම අධික වීමත් සමගයි. හෙමින් කරුණා කරලා දැන් හුලංක පොල්ලත් ධර්මරාජගලත් මහගිරි නබත් පසු කරමින් සෙනග අතරින් මන් දැන් ඉන්නේ උතුම් සිරිපා මළුවේ. පාන්දර 5:15යි. දුර ඈතින් මීදුම් අතරින් නගරත් යාන්තම් පෙනෙන විදුලි ආලෝකයත් ඔබට පෙනෙනවා ඇති. අති උතුම් ශ්‍රීපාද පද්මයේ මේ වාරේ සුමන සමන් දෙවි රැකවරණින් වන්දනා කරගෙන 12 මහේ පහන දැල්වලා ඉවර වෙනකොට වලාකුළු වලටත් ඉහළින්දයි දැනෙන වටපිටාවක් නිර්මාණය වෙලා බැලු අත මීදුමෙන් වැහිලා ගිහින්. ඉතින් උදේ 6:21ට තියෙන හිරු උදාවෙන් ඉරසේවය බලාපොරොත්තුවෙන් රැඳී සිටියත් එය බලා ගන්න බැරි වුණු බවත් කියන්න ඕනි. ඒ පෙරදා පැවති කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පැවති අධික මීදුම නිසා මළුවේ උදෑසන පූජාවත් වැඳ පුදාගෙන දැන් ඉතින් පහලට කරුණා කරන්නයි සූදානම. වෙලාව උදේ 7 වෙන විට අවට පරිසරයේ මීදුම් පහව ගිහින් කොළපාට පරිසරයේ ටිකෙන් ටික පේන්න ගත්තා. මේක නම් පිස්සු හැදෙන ලෝකයක්. ඔය පහලින් පෙනෙන්නේ මා නවත්තන් ගත්ත අම්බලමයි. සෝබාදහමේ නැවුම් බව විඳිමින් මේ පරිසරයට අනුවර්තනය වුණු ශාක හා මල් වර්ග බලමින් දැන් ඇහැල කනුව ළඟට ආපසු කරුණා කරලා හමාරයි. මේ වන විට පෙරදා අම්බලම් වල සිටි බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ඉහළට කරුණා කරන අතර ඊළඟ වාරයේ උතුම් ශ්‍රීපාද පද්ම වැඳ නමස්කාර කිරීමේ අරමුණ ඇතිව මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඒ වගේම මතක් කරනවා කරුණා කරන්න එන ඔයාලා පොලිතින් ප්ලාස්ටික් හා වෙනත් කිසිදු කසලක් මේ පූජනීය හා ස්වභාවික පරිසරයට නම් බැහැර කරන්න එපා. ශ්‍රීපාද පද්මයේ වැඳ පුදාගෙන සෝබාදහම් විඳලා පිය සටහන් පමණ ඉතිරි කර යන්න වග බලා ගන්න. එහෙනම් සමන් දෙවි රැකවරණින් මෙවරත් ඔයාට සිරිපා කරුණා කරන්න හැකියාව ලැබේවා. අපේ බොදොල් අපි වඳින් අග්ගලකං ජෝ පුතා හෙලේ නගෙන් ජෝ පුතා අග්ගලකං ජෝ පුතා හෙලේ නගෙන් ජෝ පුතා අග්ගලකං ජෝ පුතා